එළිය ලයිට් වෙන ඒක රෑ 12ට ඕෆ් කරනවා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නවා. සියම් දැප්පේ මම විකාර බම් මේ කරන්නේ අපි. හරි. ඒක තව පොඩ්ඩකින් ඔය ලයිට් එක ඕෆ් කරනවා ඊට පස්සේ ලයිට් වෙන තැන් තැන් වල යනවා. එතන නිකන් ඔය පේන්නේ නැතුව මොකද තමයි ඉතින්. පෙරලා වෙන රැල්ලා එනවා වෙනවා. ඔයාලා කියනවා මට පේන්නේ නැහැ. යමක් පේනවද බලන්න. රැල්ලෙන් පේන්නේ නැහැ නේ. හොඳට ලාවට තියෙන. මේ පාරවල් යට ඉතින් හොටෙල් එක මොකද කියනවා ඉතින්. මීට පාස පාකට කලින් මාසෙ අවුරුදු 5කට 6කට කලින් හිටියේ. මේ ගෙදරට යද්දි ගම් වතුරට මීට කලින් හිටපු කියන්නේ මේවට එන්න කලින් දැන් මේ මෙහෙම හලුවකට හිටියට මේවට එන්න කලින් හිටපු ගෙවල් වල වැස්ස දවසට ගෙදරට යන්න තිබ්බ පාර කොහොමද මේ අඩි පාරකින් මම මේකට වාහනේ ගත්තට පස්සේ වාහනේ මග දාලා යන්නේ මේ ගෙදරට ගන්න බෑ ඒ මට තිබ්බ ඒ වාහනයක් ගෙදර ගන්න බැරි ගෙදර ගාව මුලින් හිටියේ කොළඹ ආවට පස්සේ ඊට පස්සේ ඒකේ ගම් වතුරම යට වෙන ඔක්කොම නිකන් උඩට යනවා යන එක අර මඩ කල් තියලා ඒවල චිරි චිරි ගාගෙන එහෙම යන මේ වෙලක්ද කොහෙද ඔය එක මේ අඩුවට සෙට් වුණා ඒකින්ද ඒක තමයි ඉන්න පුළුවන් උනේ ඒ කාලේ කොහොම හරි ඒ ලෙවල් කියලා එකක් තිබ්බා ඒක කරගත්තා ඒකෙන් පස්සේ ඉතින් මේක තමයි ඉතින් හරි ගියා ඒකටම හරි ගියා ඕක තමයි උනේ හරි ඒ ලෙවල් එක යන කොන්ෆිඩන්ස් එක කියන වෙන ලෙවල් එකක් ළමයි ඒ කියන්නේ සමහරක් කෙනෙක් කිසිම දෙයක් නැති මිනිහෙකුට නෑ මටත් මොකක් හරි කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය කියන්නේ ඒ ලෙවල් එකෙන් රිසල්ට් එක විතර නෙමෙයි මම මේ කතා කරන්නේ ඒ රිසල්ට් එක හරි ඒක හොඳ වෙන්න පුළුවන් හැබැයි මේ ඒකෙන් ඩිග්‍රී එකට යන එක හරි ඒ පැත්තේ යන එක ඔක්කොම මාරු හැබැයි ඊට වඩා එතනින් යනවා පට්ට ලෙවල් එක කොන්ෆිඩන්ස් එකක්. ඒ කියන්නේ මෙඩිසින් ඉන්ජිනේරින් යන්න පුළුවන් 105කට 5කට 6කට විතරයි. ඒතර ඔව් මම 195කට එහා එකෙක් නේ. මම කොහේ හරි අද්ද විතර කමක කැලෑවක මෙලෝ දෙයක් නැති දැන් උඹලා දාන ෆොටෝ දිනන ගොබ්බ විදිහට වෙන්න පුළුවන්. හැබැයි මේ අන්තිමේට මටත් යමක් පුළුවන් නේද? ඒ කියන්නේ මම 195කට ටිකක් එහා වෙන්න මම යමක් කරා නේද? ඒ එන කොන්ෆිඩන්ස් එක එතනින් ඉස්සරහට වාගේ මුළු ලයිෆ් එකම වෙන්න පුළුවන්. ඒක මාර විදිහට වෙනස් කරනවා. ඒ කියන්නේ පරාවිදින අපි මේ කරන්නේ ව්‍යාපාරයක් තමයි. ඒක හරි. අපි මේක කරන්නේ ලාභ අරමුණු කරගෙන එහෙම තමයි. හැබැයි එක අතකට පොඩි පාට් එකක් තියෙන එක. උඹලටත් තේරෙන්නේ නැති මේ නැහෙන නැහිල්ල ඇත්තටම හැමෝම නැහින්නේ නැහනේ. ඕගොල්ලෝ එහෙම ළමයින් වෙනුවෙන් කියලා අපි කරන එක ඇත්ත. ව්‍යාපාරික අදහස් දෙන මේකේම අපිට ලාභ තියෙනවා. ඔක්කොම හරි. කිසිම අන්තරයක් නැහැ මේ පින්නට කරන්නේ මේ ළමයින්ට දෙන ආදිරට කරන්නේ. එහෙම බයිලාවක් නෙමෙයි ගහන්නේ. හරි. එහෙම අපි මේක කරන්නේ ලාභ අරමුණු කරගෙන තමයි. ඒකත් නැහැ. හැබැයි ඔයාලා වුණත් පිළිගන්න නැති මේකම එක එක විදිවලට කරන මිනිස්සු ඉන්නවා. මේ කරන ඇතුලේ මොකක් හරි තියෙනවනේ පොඩි ටච් එකක් නෑ මේ පොඩ්ඩක් කර සාමාන්‍යයෙන් යන්න ඕන මට්ටමට එහා ගිහිල්ලා අපි ඕගොල්ලන්ට යමක් කරනවා එකක් සහ මෙව්වා ඉතින් කොහොම ෆ්‍රී කරන මේ රෑ කී 11:56 වෙලාව. හරි. එහෙම එකක් තියෙනවා. ඒතකොට ඒක ඉන්නේ අතනින් තමයි. ඒ කියන්නේ අපි දන්නවා අපේ ලයිෆ් එක චේන්ජ් වුණා මාර විදිහට ඒක එක පොඩි දෙයක් ඉඳලා. ඒතර සමහරකට එකෙක් වෙන්න පුළුවන් මේකක් ඉඳලා අද මුළු මිඩ්නයිට් එකම හින්දා එකෙක්ගේ ජීවිතයක් වෙනස් වුණා කියන්නේ. හැබැයි ඒක ළමයි උටගේ පවුලේ අයට ඒ වටපිටාවට ඒක පරම්පරා ගානකට සමහරක් වෙලාවට ඒක එලියක් මාර වෙනසක්. හරි. ඒතකොට මේ එහෙම එකක් තියෙනවා. ආයෙමත් මතක් කරන්නේ මේ වෙලාවේ ඕගොල්ලෝ ඉන්නේ අත් එපා වෙලා වෙන්න ඇති. අර අප්‍රසන්න ඇති තිත්ත ඇති මේ මොකද්ද කරන්නේ දවස ඉවර වෙද්දී නේද? ඒකට පට්ට මහන්සියද ඔක්කොම හරි. හැබැයි මේ ඒ කරන එකේ අන්තිමේට ඔය කියලා වෙලා ඉඳලා කිසිම තේරෙන්නේ නැති දෙලා එපා වෙලා ඉඳලා ඔය ඔක එක තැනක ඕක හරියනවා. ඒක ඒ වෙලාව වෙනකන් අල්ලගෙන ඉන්න මේක නවල ගහලා නිකන් ඉන්නේ නැතුව මේක මේ ඒක එහෙම වුණාට පස්සේ අද ඒ පහු කියමුකුත් මතක් වෙන්නේ නැහැ. එහෙම හිටපුවවත් මතක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම නිකන් මෙමරි එකක් විදිහට ඒ ඔක්කොම ලස්සනට ගැලවිලා එන එකක් විතරයි වෙන්නේ. මහන්සියලා වැඩ කරමු කොච්චර අමාරු වුණත් කොහොම හරි කාගෙන මේක අල්ලගෙන ඉමු. මේවක් ගහමු. හරි.